ලෝකේම පුදුම කරපු දෙවන්තම වැව්දාසයක්ම හැදුවේ එකම එක රජ කෙනෙක්. ඒ තමයි අනුරාධපුර යුගයේ හිටපු මහසෙන් රජතුමා. මේ වැව්වල දින යෝධ ගල්බැමි දැක්කම අතීතයේ මිනිස්සු හිතුවේ කිසිම යන්ත්‍රයක් නැතුව මේවා මිනිස්සුන්ට හදන්න බෑ කියලයි. ජනප්‍රවාදයේ කියවුනේ රජතුමා මන්ත්‍ර බලයෙන් අදෘශ්‍යමාන යක්ෂයන්ව ගින්නලා මහ රෑ මේ ගල් කඳු ඇද්දෙව්වා කියලයි. හැබැයි ඇත්ත ඒක නෙවෙයි. මේක කිසිම පිටසක්වලයේගේ හරි යක්ෂයෙක්ගේ හරි වැඩක් නෙවෙයි. මේක අපේ හෙළ යෝධයින්ගේ සහ අලි ඇතුන්ගේ අප්‍රමාණ ශ්‍රමයේ ප්‍රතිඵලයක්. ලෝකයේ අදටත් ඉංජිනේරුවන්ට හොයාගන්න බැරි බිස්සු කොටුව කියන අති දියුණු ජල තාක්ෂණය පාවිච්චි කරලා මේ වැව් බැම්ම හැදුවේ අපේ හෙළ ඉංජිනේරුවෝ. ඒ මොළය යක්ෂයින්ටවත් තිබුණේ නැහැ. ඒ මහා ශ්‍රමයේ ප්‍රතිඵලයක් විදිහට තමයි මහා සාගරයක් වගේ පෙනෙන මින්නීරිය වැව නිර්මාණය වුණේ. නියඟයෙන් වේලිලා ගිය මුළු රටටම එදා ජීවය දුන්නේ මේ ජලස්කන්ධයයි. සාමාන්‍ය මිනිසෙකුට කරන්න බැරි මේ වගේ මහා හාස්කමක් කළාට පස්සේ මිනිස්සු එතුමාව දේවත්වයට පත් කළා. අදටත් එතුමා මින්නේරි දෙවියන් විදිහට අපේ හදවත්වල ජීවත් වේවා. ඉතින් ඔයාලත් මේ වගේ වීඩියෝ හැමදාම බලන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.